ඕන්න ඉතින් දුසියා අදත් ආවා මේ බණ්ඩක් කවකා බලන්න. මේ ගොවි මහත්මිය කියන විදිහට මෙන්න බණ්ඩක් කකුලේට වෙච්ච වැඩේ පණුව කාලා මේකේ පණුවක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේම් බලන්න. වම්බොතු එහෙමනම් දරුවනේ පරණ ක්‍රම හැටියට මේ මතුරගෙන ආපු මේ තක්කාලි 18ක් එහෙම එහෙමනම් දරුවනේ මම මතුරගෙන ආවා. මෙන්න මේකෙන් පැන් ටිකක් මේ මම ඉන්නා. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාණංච යම් බලං අරහං කාණංච තේජේන අක්ඛං වන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා මාතර ගුරුසීයාගේ මේ කෙම්පහන් ක්‍රම දැක්කනේ අර ළමයාගේ එළවලු කොරටුවට වෙච්ච වැඩේ ඈ මිනිත්ටි සංගතියක් නෑ මට පරණ ක්‍රමේ හැටියට ඔයාකට කවුරුත් දන්න පිරිත් මන්ත්‍රයකින් තමයි මම මේ මැතිරුවේ. එහෙමනම් දරුවනේ මම මේ සූදානම් වන්නේ කෙටියෙක් ගුරු සීයා බුලත් උඹට ගැන කියන්න බුලත් දරුවනේ ඕන වෙනවා ගුරුවරයාට වඳින්න ඕන වෙනවා ජාත හොබලට ඕන වෙනවා හාමුදුරුවන්ට දහක් විතර ඕන වෙනවා මගුලට ඕන වෙනවා මරණට ඕන වෙනවා ඔය නාංගම් වලින් සඳහන් කොල්ලා තියෙන්නේ දරුවනේ බුලත් පහු පිටිය බුලත් ඇල්ලියද්ද බුලත් සිංහල ඉතින් මේ බුලත් කියලා කියන්නේ මගේ දරුවනේ අපට නිතරම ඕන වෙන දෙයක්. සර්ප විසට මාවිලා කෑවොත් මේ බුලත් ඉස්මෝලින් තමයි දෙද්දි දෙන්නේ. එහෙමනම් වෙලාව ඉක්ුත්තර කියන්නේ බුලත් වලට දල්ලු මුර කියලා තමයි කියන්නේ. එහෙනම් දරුවනේ දල්ලු මුර ඉපදුන හැටි තමයි මම ඔයත්තන්ට මේ වෙලාව දෙන්නේ. ඔයත් දන්නවා ඉතින් අතකි බුදුහාම ආවෙත් කියලා බෝධිසත්ව කාලේ ඉඳලා රකින්නකොට සක්‍රදේවේන්ද්‍රයා සිල් පරීක්ෂා කරන්නේ. ගිනිමලේට ප්‍රහාර වෙන්නේ ඊය. දාන පාරමිතා පුරා අනේ ගිනිමලේට පැන්න පරිණකතෝම සක්‍රදේවිය අල්ලගත්තා. අල්ලගෙන අඳේ ඒ රූපේ අන්දයි කියලා කියනවා. අඳේ ඒ රූපේ අන්දයි කියලා කියනවා. දැනුත් ළමයි කියන්නේ මාගේ හාවෙන් ඉතින් එහෙම අඳපු ඒ පිරිසල පොළවට දැම්ම සක්‍රදී වෙන්නේ. මේක පොළවට කිදා ඒ හිටිය නාගරාජයා මේක සම්පූර්ණ බිල්ලා ගමන් හොඳ නරුණා. ඒ මැරිච්ච තැනින් වලදාපු තැනින් ඒ ඉත්ත ඒ තවන් නාගරාජයෙක් මොකද්ද කරන්නේ? ඒක මුර කෙරුවා. අදනවට මුර කෙරුවා. ආගේ කඳෙන් ඉපදුනේ. ඒකින්ද මේකට දලු මුර කියලා කියනවා. ඕන්න දලු මුර උප්පත්තිය. ඔය තොইলෝට යාගොල්ලට ගන්නවා. මේක අපේ දරුවෝ දැනගන්න ඕනේ. ගුරු සීයාගේ ක්‍රමේ මොකද්ද? ඔය දරුවන්ට මේක කියලා දෙන්නේ. එහෙනම් ඒ දේව මල් දහන් වලදී මේ බුණත් දලු මුර වලට කියන කවියක් කියාගෙන මම ඉතින් අදත් යන්නේ යාමදිකට දිය දලු මුර නැත්තේ කාටද දලු මුර දෙන්න කැමැත්තේ අතුරි කපුරොද සුවඳට වැත්තේ කඳු කුමරු දලු මුර කැපගත්තේ ඔයනම කියාගෙන ගුරු සීයා ඊළඟ දවසේ පොඩ දෙයක් අරන් එන්නම්කෝ ආයුබෝවන් කී